ඊයේ හිරු නත්තල්දා දේශානිට සිදු වූ දේ සියල්ල හෙළි කරයි. ඊයේ දින හිරුත් එක්ක නත්තල් සැමරුම් උත්සව වැඩසටහනේදී දේශානි සහ ඉසුරු පිළිබඳව නැවත ආන්දෝලනයක් ඇති වී තිබුණා. එහිදී ඉසුරු විසින් දේශානිව අතින් ඇදගෙන ගොස් වේදිකාව තුළට රැගෙන ගිය අතර එම අවස්ථාවේ දේශානි පය පැටලී ඇද වැටීමට පවා යන ආකාරය දැක ගන්න ලැබුණා. ඒ පිළිබඳව එම අවස්ථාවේ එම වැඩසටහනට සහභාගී වූ නිලියක් පවසන්නේ මෙවන් කතාවක්. අපෝ නර්මදානම් කොහොමත් හින්ට් ගහන්නනේ ඉන්නේ. ඒකට තියෙන ඉරිසියාවක්. වස්තේ ගැන නම් කියලා වැඩක් නෑ. ඌ වස්තියක්ම තමයි. ඒ අතින් මට නම් කියන්න තියෙන්නේ. කවුරු මොන දේ කිව්වත් දේශානික හිත හයියයි. එතන කරපු හැම අපහාසයක් හැමෝම ඒ වෙලාවේ දේශානිව චාටර් කර හිටියේ. නර්මදාගේ වැඩේම දේශානිට හින්ට් ගහපු එක. වස්තේ නහය අල්ලාලා විකාර කෙරුවා. ඉසුරු ප්‍රසන්ට කියලා. එහෙම ඇදගෙන යන්න පුළුවන්ද? මොනවා වුණත් දේශානි තනි වෙලා ඉන්නකොට ළඟට ගිහින් නටලා සපෝට් කරපු නිලියෝ ටික නම් රෙස්පෙක්ට් යනුවෙන් ඇය පවසා තිබුණා.